ඔබේ මොළය ඔබේ මුළු ජීවිතයම පාලනය කරන විශ්වයේම තියෙන බලවත්ම ඉන්ද්‍රිය. ඒත් ඔබ දිනපතාම ඔබේ ශරීරයට ඇතුළු කරන සමහර දේවල් මේ බලවත් ඉන්ද්‍රිය ටිකෙන් ටික විනාශ කරනවා. මේක හිතාමතා කරන මිනිමෙරුමක් වගේ. අද අපි කතා කරන්නේ ඔබේ මොළයේ මතකය, අවධානය සහ හැකියාවන් සොරකම් කරන ඔබ දිනපතාම ගන්නා භයානකම ආහාර වර්ග 5ක් ගැනයි. එක අධික සීනි සහිත පාන වර්ග. අපේ ලයිස්තුවේ පළවෙනියාටම ඉන්නේ අපි කම්මැලිකම යවන්න බොන අධික සීනි සහිත පාන වර්ග. සෝඩා, එනර්ජි ඩ්‍රින්ක්ස් වගේ දේවල් තමයි මේ අතර ප්‍රධාන වෙන්නේ. මේවායේ අඩංගු අධික සීනි ප්‍රමාණය විශේෂයෙන්ම ෆ්‍රුක්ටෝස් ඔබේ මොළයට විෂ වගේ වැඩ කරනවා. මේවා ෂණිකව රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවන නිසා මොළයේ ඇතුළට දබිල්ල, එහෙම නැත්නම් ඉන්ෆ්ලමේෂන් ඇති කරනවා. අධික සීනි නිසා මොළයේ හිපෝකැම්පස් කොටසට හානි වෙන්න පුරුවන්. මේ හිපෝකැම්පස් තමයි මතකය සහ ඉගෙනීම පාලනය කරන්නේ. මේ වගේ පාන වර්ග නිතර භාවිත කරන අයට මතක ශක්තිය අඩුවීම සහ ඇල්සයිමර් රෝගය වැනි ස්නායු රෝග ඇතිවීමේ අවදානම ඉහළ යනවා. 2. කෘත්‍රිම ට්‍රාන්ස්මේද. අපි බේකරි වලින් ගන්න පැකට් කළ බිස්කට්, ඩෝනට්ස් සහ මාගරින් වගේ දේවල් වල තියෙන්නේ කෘත්‍රිම ට්‍රාන්ස්මේදයි. මේවා ඔබේ හෘදයට වගේම ඔබේ මොළයටත් අංක 1 සතුරා. ට්‍රාන්ස්මේද මොළයේ සෛල අතර සම්බන්ධතා අඩාල කරනවා. මේ නිසා මොළයට පෝෂණය සපයන රුධිර නාල අවහිර වෙන්න පුළුවන්. පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා ට්‍රාන්ස්මේද වැඩිපුර ආහාරයට ගන්න අයට මතකයේ අඩුවීම, මානසික අවපීඩනය සහ ඩිමෙන්ෂියා වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩි බව. 3. අධික ලෙස සැකසු ආහාර. අද කඩවල තියෙන චිප්ස්, ෆ්‍රෝසන් මීල්ස්, ක්ෂණිත නූඩල්ස් සහ අනිකුත් පැකට් කළ ස්නැක්ස් තමයි මේ කාණ්ඩයට අයිති වෙන්නේ. මේවාට ඉහළ ලුණු, සීනි සහ කල් තබා ගන්න රසායනික ද්‍රව්‍ය අඩංගුයි. මේවා යති කෘත්‍රිම ද්‍රව්‍ය සහ අධික සෝඩියම් ප්‍රමාණය මොළයේ සෛලවලට හානි කරනවා. මේවා මොළයේ ප්‍රතිලාභ පද්ධතියට බලපාන නිසා ඇබ්බැහි වීමක් වඩි ක්‍රියා කරනවා. මේ වගේ ආහාර වැඩිපුර ගන්න අයට ඉගෙනීමේ හැකියාව අඩුවීම, මතක ගැටලු සහ ආතතිය වැනි මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩි. 4. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්. සුදු පාන්, පේස්ට්‍රීස් සහ සුදු බත් වැනි පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් කියන්නේ තන්තු සහ පෝෂණ ගුණ ඉමත් කළ ආහාර වර්ග. මේවායි සීනි මට්ටම ඉහළයි. මේවා ගත්තහම ෂණිකව රුධිරයේ සීනි මට්ටම ඉහළ වෙනවා. ඊට පස්සේ වේගයෙන් එක අඩු වෙනවා. මේ ක්‍රෑෂ් එක නිසා ඔබට මානසික මීදුම, ඉලම නැත්නම් බ්‍රේන් ෆොග් ඇති වෙනවා. සහ අවධානය යොමු කිරීමේ අපහසුතා ඇති වෙනවා. මේවා නිතර පරිභෝජනය කිරීම මොළයේ දැවිල්ල වැඩි කරලා ඇල්සයිමර් රෝගයේ වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනවා බව සොයාගෙන තියෙනවා. 5. බැඳපු ආහාර. අපේ රසට අනුව බැඳපු චිකන්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ බැඳපු ආහාර ගොඩක් රසවත්. ඒත් මේවා ඔබේ මොළයට කරන හානිය ඊටාම වැඩි. ආහාර අධික උෂ්ණත්වයේදී බැඳීමේදී ඇක්‍රිලමයිඩ් කියන රසායනිකය හැදෙනවා. මේක මොළයේ සෛලවලට විෂ සහිතයි. එහෙම නැත්නම් නියුරෝටොක්සින් කියලා කියනවා. නිතර බැඳපු ආහාර පරිභෝජනය කිරීමෙන් මොළයේ දැවිල්ල වැඩි වෙනවා. මේක මතක ශක්තිය අඩුවීමට, මානසික අවපීඩනයට සහ ආතතියට හේතු වෙනවා. ඔබේ මොළය ආරක්ෂා කරගන්න නම් ඔබ දිනපතාම ගන්නා මේ භයානක ආහාර වර්ග 5 ඈත් වෙන්න ඕනි. ඒ වෙනුවට පළතුරු, එළවලු, සම්පූර්ණ ධාන්‍ය සහ ඔමේගා 3 වැනි හොඳ මේද අඩංගු ආහාරවලට යොමු වෙන්න. ඔබේ ආහාර රටාව වෙනස් කිරීමෙන් ඔබට මතක ශක්තිය වැඩි කරගන්න, අවධානය වැඩි කරගන්න, වගේම ඔබේ මොළයේ සෞඛ්‍යය දිගු කාලිනව රැක ගන්න පුරුවන්. මේ භයානක ආහාර 5 ගැන දැනගත්තාම ඔබේ අදහස මොකද්ද? මේවයින් ඔබ වැඩිපුරම ගන්න ආහාර මොනවද? පහලින් කමෙන්ට් කරන්න. අපුරු ලෝක channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.